වෙරළේ හැදෙන භූරූප නිර්මාණය වෙන හැටි බලමුද? එකතු වෙන්න මාත් එක්ක. ඔබ මේ දකින ආකාරයට මුහුදු බොක්කක් නිර්මාණය වන්නේ විවිධ ප්‍රතිරෝධකතාවන්ගෙන් යුත් පාෂාණ ස්තර පිහිටි වෙරළ තීරයන් හිදී. මෘදු පහසුවෙන් ඛාදනය වන පාෂාණ පිහිටා ඇති ප්‍රදේශ දඩි ප්‍රතිරෝධී පාෂාණ පිහිටා ඇති ප්‍රදේශවලට වඩා වේගයෙන් මුහුදු රළ මගින් ඛාදනය වේ. මේ නිසා මෘදු පාෂාණ පිහිටිතයන් ඛාදනය වී ගොඩබිම ඇතුළට වන්නට විශාල හිඩැස්සක් නිර්මාණය වෙනවා. මේ අපි මුහුදු බොක්කක් ලෙස හඳුන්වනවා. හුම්මානය කියන්නේ තවත් එක කාදිත භූරූපයක්. මුහුදු ගුහා තුලට රළ පහර වේගයෙන් ඇතුළු වීම නිසා ඇතිවන අධික පීඩනය හේතුවෙන් හුම්මාන නිර්මාණය වෙනවා. මුලින්ම මුහුදු රළ මගින් ඛාදනය වී මුහුදු ගුහාවක් නිර්මාණය වෙනවා. කාලයත් සමග මෙම ගුහාවේ පියස්ස ඇති ධ්‍රුවල ස්ථාන හෝ විභේදන රේඛා ඔස්සේ ජල පීඩනය සහ වායු පීඩනය ඉහළට ගමන් කර පියස්ස විනිවිද යමින් සිදුරක් ඇති කරන අතර රළ පහර ගුහාවට ඇතුළු වන විට එම සිදුරෙන් ජලය උල්පතක් මෙන් ඉහළට විසවී යාම මෙහිදී සිදුවනවා. ඒ වගේම වෙරළ තුඩුවක් යන මුහුද දෙසට නෙරා ඇති සාමාන්‍යයෙන් දැඩි හා ප්‍රතිරෝධී පාෂාණ වලින් සමන්විත ගොඩබිම් කොටසක්. මුහුදු බොක්ක නිර්මාණය වීමේදී මෙන්ම වෙරළේ විවිධ ප්‍රතිරෝධී පාෂාණ ස්තර පිහිටීම නිසා මෙය නිර්මාණය වන අතර මෘදු පාෂාණ ඛාදනය වී බොක්කක් සෑදෙන විට ඊට යාබදව ඇති දෙඩි පාෂාණ කොටස් ඛාදනයට ඔරොත්තු දී වෙරළ තීරයෙන් මුහුදු දෙසට නෙරා සිටීමෙන් වෙරළ තුඩුවක් නිර්මාණය වීම සිදුවනවා. ඒ වගේම මුහුදු ආරුක්කුවක් සාමාන්‍යයෙන් වෙරළ තුඩුවක හෝ කුඩා දූපතක නිර්මාණය වෙනවා. මුලින්ම දෙපසින් සිදුවන රළ ඛාදනයේ හේතුවෙන් වෙරළ තුඩුවක දෙපැත්තේ මුහුදු ගුහා ඇති වී මෙම ගුහා දෙක ක්‍රමයෙන් එකිනෙක දෙසට ඛාදනය වී විශාල වීමෙන් ගුහා දෙක එකතු වී ඉහළ කොටස සම්බන්ධව තබා ගනිමින් ආරුක්කු හෙඩයක් නිර්මාණය වෙනවා. ඒ වගේම මුහුදු දඹයක් කියන්නේ සිරස්ව හෝ දැඩි බැවුමකින් යුතුව සාගරයේ දෙසට නැගී සිටින ගොඩබිම් පිටියක්. මේ ප්‍රධාන වශයෙන් නිර්මාණය වන්නේ රළ ඛාදනයේ මගිනි. රළ පහර නිරන්තරයෙන් වෙරළේ පාදයට පහර දීම නිසා රළම්බුන් කෙපුමක් නිර්මාණය වී කාලයත් සමග මෙම කෙපුම විශාල වන විට එය මත රැඳී ඇති ඉහළ පාෂාණ ස්තරීය බර දරා ගන්නව හැකිව කඩා වැටීම සිදුවනවා. මෙම පසුබැසීම අඛණ්ඩව සිදුවීමෙන් සිරස්ව නැගී සිටින මුහුදු දඹයක් නිර්මාණය වෙනවා. මුහුදු කුළු නිර්මාණය වන්නේ මුහුදු ආරුක්කුවේ කඩා වැටීමෙන් පසුවයි. කාලයක් තිස්සේ මුහුදු ආරුක්කුවේ පියස්ස දිගින් දිගටම රළ සහ කාලගාන විපර්යාස මගින් ඛාදනයට ලක්වීමෙන් ආරුක්කුවේ ඉහළ කොටස කඩා වැටෙනවා. එවිට ආරුක්කුවේ මුහුද දෙසට පිහිටි කොටස තනිව මුහුදෙන් ඉහළට කණුවක් හෝ කුළුණක් ආකාරයෙන් ඉතිරි වේ. එය මුහුදු කුළු රෙසයි අපි හඳුන්වන්නේ. ටොම්බෝලාවක් කියන්නේ දූපතක් හෝ මුහුදු කුලක් ගොඩබිමට හෝ වෙන දූපතකට සම්බන්ධ කරන වැලි හෝ බොරළු තීරයක්. මුහුදු දියවැල් මගින් රැගෙන එන වැලි සහ අවසාදිත ද්‍රව්‍ය දූපත පිටුපස්සේ ඇති සංසුන් ජල ප්‍රදේශයේ තැන්පත් වේ. කාලයත් සමග මෙම අවසාදිත තැන්පත් වීම හේතුවෙන් වැලි හෝ බොරළු කඳුරක් නිර්මාණය වී ඒ ගොඩබිමත් සම්බන්ධ වනවා. මෙය ටොම්බෝලාවක් කියලා අපි හඳුන්වනවා. මේ වීඩියෝ හදන්න ගොඩක් මහන්සි වුණේ දේවින්ද සර්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඕනනම් කමෙන්ට් කරගෙනම යන්න.